මේ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ support resistance ගැන. support කොහොමද support resistance අඳින්නේ, මොකක්ද support resistance කියන්නේ, කොහොමද support resistance අඳින්නේ, කොහොමද නියම support resistance හොයාගන්නේ, ඒ කියන්නේ strong support resistance lines හොයාගන්නේ කොහොමද කියන එක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. මොකද support resistance නැතුව technical analysis වගේ දේවල් ගොඩක් අය 80% විතර technical analysis වලින් forex trade කරන්නේ. ඉතින් technical analysis price action trading වල support resistance එක යන්න බෑ. හරි. ඉතින් support resistance කෙනෙක් තමයි කතා කරන්නේ මේ වීඩියෝ එකෙන්. support resistance කියන්නේ මොකක්ද කියලා දාගලොත් සාමාන්‍යයෙන් forex වලින් ඈත් වෙලා support එකක් කියන්නේ අපි මොන හරි කරන දෙයකට මොකක් හරි කාටට support එකක් දෙනවා. මොකක් හරි උට්ටන්න support එකක් දෙනවා. හරි. මේ වගේ දෙයක්. හරි. මේ මෙතන දෙන්නෙක් අල්ලන් ඉන්නවා. මෙයා එක බැලන්ස් කරගෙන උට්ටන්න මේ දෙන සපෝට් කරනවා. හරි. මේකට තමයි සපෝට් එක කියන්නේ. රෙසිස්ටන්ස් එකක් කියන්නේ ප්‍රතිවිරුද්ධ දෙයක්. හරි. ප්‍රතිරෝධකයක්. හරි. රෙසිස්ටන්ස් එකක් ප්‍රතිරෝධකයක්නේ. ඉතින් කියන්නේ විරුද්ධ දෙයක්. දැන් කරන දෙයට විරුද්ධ දෙයක් වෙන පැත්තකින් කරනවා. ඒක තමයි රෙසිස්ටන්ස් එකක් කියන්නේ. ඉතින් රෙසිස්ටන්ස් ලයින් එක කිව්වම හරියට මෙන්න මේ වගේ මෙයා මේ පැත්තෙන් අදිනවා, මේ තුන් දෙනා මේ පැත්තෙන් අදිනවා. මෙයා මේ පැත්තෙන් අදිනවාට විරුද්ධ රෙසිස්ටන්ස් එකක් දෙනවා මේ තුන් දෙනා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් කරනවා මේ තුන් දෙනා. ඉතින් මේ බේසික් concept එකම තමයි forex වල support resistance lines වලට දීලා තියෙන්නේ. හරි. support resistance line සාමාන්‍යයෙන් මේවා අඳින්නේ forex වල මේ forex chart වල මේ support resistance අඳින්නේ මෙන්න මේ විදිහේ මාකට් එකේ පොයින්ට්ස් වලින්. හැරිලා තියෙන පොයින්ට්ස් වලින් සරලවම කියනවා නම් මේ හැරිලා තියෙන පොයින්ට්ස් වලට අපි කියනවා රිවර්සල්ස් කියනවා. මේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන. එතකොට මෙතන මේවට කියනවා බවුන්ස් කියලා. උඩ ඉඳලා මාකට් එක පහළ ඉඳලා උඩට යනවා නම් බවුන්ස් වෙනවා. උඩ ඉඳලා පහළ වෙනවා නම් රිවර්ස් වෙනවා. හරි. එතකොට අපි support line කියලා වෙනම line එකක් ගන්නෙත් නැහැ. resistance line කියලා වෙනම line එකක් ගන්නෙත් නැහැ. එකම line එක තමයි support line වෙන්නේ, resistance line වෙන්නේ අවස්ථා දෙකකදී. ඒ කියන්නේ සමහර විට අද තිබ්බ support line එකක් හෙට resistance line එකක් වෙන්න පුළුවන්. ඒක මම පැහැදිලි කරන්න මේකෙන් line ගහනකොට මේවට කියන්නේ ඉතින් අපි මේ මෙන්න මේ points වලින් තමයි අපි මේ ඒ support resistance lines ගහන්නේ. මුලින්ම අපිට තියෙන recent data වලින් data ඒ කියන්නේ recent points වලින් හැරෙන තැන් වලින් අල්ලගෙන මාකට් එකේ back එකට යන්න ඕනේ strong support resistance lines හදන්න. දැන් අපිට මෙහෙම බලන්න පුළුවන් මෙතනත් මේ chart එකේ හැරෙනවා. මෙතනත් මාකට් එකේ පල්ලෙහාට හැරෙනවා. ඒතකොට මෙතනත් ඇත්තට මෙතනත් හැර චුට්ට උඩට යනවා. හරි. මෙතනත් දැන් මේ හැරලා පොඩ්ඩක් උඩ පහළ කියලා දෙනවා. ඒක මෙතනත් තියෙනවා. ඉතින් මෙහෙම දැන් මොකද මේ මෙතනින් මෙහෙම හැරලා මෙහෙම මේ හැමතැනම තියෙනවා support resistance line. හැබැයි අපිට නියම ඒ කියන්නේ strong support resistance lines හොයාගන්න හැම එකම support resistance lines උනාට හැම එකම support resistance lines ගහන්න නැහැ. මොකද මේ හැමතැනම මෙහෙම නිකන් උරුකු ටෝක් එකේ තියන්න ගියොත් අපිට මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. හරි. ඉතින් strong support resistance lines හොයාගන්න ඒකයි. මොකද ඒවෙන් තමයි නියම reversals, නියම trade entries අපිට හොයාගන්න පුළුවන්. take profit target කරන්න පුළුවන්. stop loss තියන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් වලින් තමයි accurate trade entries ගන්න පුළුවන්. මේ වගේ තැන් වලින් ඉතින් strong support resistance lines හොයාගන්න ඕන. හරි. මුලින්ම strong support resistance line හොයාගන්න මාකට් එකේ back එකට යන්නේ අපේ දැනට තියෙන reversals වලින් පොඩ්ඩක් පටන් ගන්නවා. ඊට පස්සේ මාකට් එකේ history කරනවා. දැන් මම H1 එකකින් තමයි මේ New Zealand dollar pair එක H1 එකකින් H1 chart එකකින් තමයි trade කරන්නේ. හරි. දැන් මෙතන මම අල්ලගත්තා මෙන්න මේ point එක. හරි. මේ point එක මොකද මේක ඇවිල්ලා resistance line එක. මෙතන මොකද මාකට් එකේ මෙතන reversal එක. resistance line එක කියනකොට කලින් මේක reversal එක. මොකද මාකට් එකේ උඩට ඇවිල්ලා පහළට reverse වෙනවා. reverse වෙලා. හරි. මේක. කලින් දෙක අයින් කරගෙන හරි මේක පොඩ්ඩක් අපි ලං කරනවා. හරි මෙතනට අච්චලා දෙන පොඩ්ඩක් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.
හරි දැන් අර ලයින් එක දැන් මම කලින් මුලින්ම පටන් ගත්ත රීසන්ට් ලයින් එක ඒ කියන්නේ ගිය සිකුරාදා පටන් ගත්ත ලයින් එක 2015 12 වෙනි මාසේ 31 ගිය මාසේ 12 වෙනි මාසේ 31 ලයින් එකක් ටච් වෙලා තියෙනවා හරි ලයින්ස් දෙකක් ටච් වෙලා තියෙනවා හරි හරි මෙතනත් ලයින් එකක් ටච් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් මේ පොඩි කැනල්ස් හැර හරි මේක චූටි මේ ලොකු දැන් මේකට කියනවා බොඩි එක කියලා මේ කැන්ඩල් එකේ මේතනට කියනවා වික් එක කියනවා අපි ටේල් එක කියනවා හරි අපි වික් එක කියමුකෝ සාමාන්‍යයෙන් මේ ලොකු වික් එකක් තියෙන පොඩි බොඩි එකක් තියෙන කැනල්ස් වලින් මේ ක්‍රොස් වුණොත් ඒක එච්චර ස්ට්‍රෝං සපෝට් රිසර්ච් ලයින් එකක් නෙමෙයි එකක් දෙකක් ක්‍රොස් වුණාට ප්‍රශ්නයක් නෑ එක දිගට මාකට් එකේ මැදින් ක්‍රොස් වෙලා යනවා නම් කැනල් එක ඒක එච්චර හොඳ සපෝට් රිසර්ච් ලයින් නෙමෙයි ඒක අයින් කරලා දාන්න හරි හරි මේ ස්ට්‍රෝං සබ් මේ කැනල්ස් වලින් ක්‍රොස් වුණාට ප්‍රශ්නයක් නෑ මොකද ස්ට්‍රෝං එක නිසා හරි දැන් මෙතන මේ ස්ට්‍රෝං මොකද පොඩි වික් එකක් ලොකු බොඩි එකක් තියෙනවා හැබැයි මෙතන ස්ට්‍රෝං නෑ මොකද ලොකු වික් එකක් ටික ලොකු මේවට කියන්නේ ඉන්ඩිජන් කැනල් පැටර්න්ස් කියනවා ඉතින් මේ වගේ ඒවා වික් එකකින් ක්‍රොස් වුණාට ප්‍රශ්නයක් නෑ හැබැයි බොඩි එකෙන් ක්‍රොස් වෙන්නේ නැතු මෙන්න මේ විදිහට තිබ්බ ප්‍රශ්නයක් හරි මේ විදිහට ප්‍රශ්නයක් මෙහෙම තිබ්බට ප්‍රශ්නයක් නෑ හරි හරි මේක ක්‍රොස් වෙලා දිනා මෙතෙන්දී හරි දැන් ගොඩක් අපි දුර නොවැම්බර් වලට ගියා සාමාන්‍යයෙන් හරි මෙතනත් ක්‍රොස් වෙලා තියෙනවා කවද්ද මේ හරි 10 වෙනි මාසේ 23 වෙනිදා එදාත් ක්‍රොස් වෙලා තියෙනවා හොඳටම ක්‍රොස් වෙලා තියෙනවා ඉතින් මේ ඇත්තටම මේ අපි H1 එකෙන් ට්‍රේඩ් කරනකොට සාමාන්‍යයෙන් මාස 4ක් 5ක් විතර පස්සට ගිහිල්ලා මාකට් එකේ හිස්ටරි එකට ගිහිල්ලා කන්ෆර්ම් කරගත්තට කමක් නැහැ ඊට වඩා යන්න එපා මොකද එක H1 එකෙන් ට්‍රේඩ් කරනවා කියන්නේ දවසට කැනල් 24ක් හැදෙනවා බලන්න දවසකට මේ කැනල් 24 දී කොච්චර මෙතන මේ දවසේ මූවමන්ට් එකක් කරලා තියෙනවද ඊළඟ දවසේ කොච්චර මෙහෙම මූවමන්ට් එකක් ගිහිල්ලා තියෙනවද කලින් දවසේ කොච්චර පහළ තියලා ආයෙ උට එකෙන් ආයෙ පහළට ගිහලා එතනින් තමයි ඉතින් මේකේ ලොකු මූවමන්ට්ස් වෙන හින්දා ප්‍රයිස් වල රේන්ජ් එක හරි ප්‍රයිස් වල මූවමන්ට් එක හැමතිස්සෙම වෙනස් වෙනවා සමහරවිට දැන් අවුරුදු දෙක තුනකට කලින් තිබ්බ හොඳ ස්ට්‍රෝං සපෝට් රිසිස්ටන්ස් ලයින් එකක් මේ අවුරුද්ද වෙනකොට කිසිම වැඩක් නැති වීක් ලයින් එකක් වෙන්න පුළුවන් මොකද ඒක හැම කැන්ඩල් එකම බොඩි එක ක්‍රොස් කරගෙන යන්න පුළුවන් හැබැයි ඒක දැන් අවුරුදු 5කට විතර කලින් නියම ලයින්ස් ඒ කියන්නේ නියම පොයින්ට්ස් වලින් මේ හැරිලා බවුන්ස් වෙලා යන ලයින් එකක් වෙන්න පුළුවන් හැබැයි ඒක මේ කාලේ වෙනකොට වැඩක් නැති ලයින් එකක් වෙන්න පුළුවන් ඒකින් හින්දා මාස 5කට 6කට වඩා H1 එකෙන් ට්‍රේඩ් කරනවා නම් යන්න එපා. ඊට වඩා ටයිම් ෆ්‍රේම්ස් වලට අපි කතා කරමු ඉස්සරහට ඒක කොහොමද යන්නේ කියලා. හරි සාමාන්‍යයෙන් දැන් මේක මට ගන්න පුළුවන් මේක හොඳ ස්ට්‍රොං සපෝට් රෙසිස්ටන්ස් ලයින් එකක් විදිහට මට කියන්න අමතකුනේ සපෝට් ලයින් එකක් වෙන්නේ කොහොමද රෙසිස්ටන්ස් ලයින් එකක් වෙන්නේ කොහොමද කියලා. හරි ඒකත් අපි බලමු. අපි මෙතන ගමු. හරි. මෙතන මාකට් එකේ මෙතන ඉඳලා මෙතෙන්ට ඒක අප් ට්‍රෙන්ඩ් එකක් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හරි මෙතන ඉඳලා මෙතෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හරි ඔයගලන්ට පේනවනේ මාකට් එකේ මේ තනිකරම බියර් කැනල්ස් හදලා දෙන මෙතන ඉඳලා මෙතෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් මේ ලයින් එකට එනකොට මේක සපෝට් ලයින් එකක් වෙනවා හරි අපි මෙතන ගමුකෝ මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකක් මේ අන්තිම කැන්ඩල් එකට එන එක මෙතන ඉඳලා මෙතෙන්ට සපෝට් ලයින් එකක් ඒ කියන්නේ බලන්න මාකට් එකේ මේ ලයින් එක ටච් වුණාට පස්සේ මාකට් එක සපෝට් එකක් දෙනවා ආයි උඩට යන්න කියලා හරි ආයි උඩට යන එක සපෝට් එකක් දෙනවා ඉතින් ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ ඊට පස්සේ දැන් ආය ඔන්න උඩට ගිහිල්ලා පහළට ඇවිල්ලා ඔන්න සපෝට් ලයින් ටච් වෙච්ච ගම ටච් වෙලා මේ ලයින් එක ක්‍රොස් වෙලා තියෙනවා හරි බ්‍රේක් වෙලා තියෙනවා බ්‍රේක් වුණාට පස්සේ මේක ඇවිල්ලා කන්ටිනියුේෂන් පැටර්න් එකක් අනික මේ කැන්ඩල් එක මේ කැන්ඩල් එක කන්ටිනියු පැටර්න් එකයි ඉතින් කන්ටිනියු පැටර්න් එක කියන මාකට් එක ඒ යන පැත්තට කන්ටිනියු වෙනවා කියන එක කැන්ඩල් පැටර්න්ස් එක තමයි තව වෙන වීඩියෝ එකක් කරන්න පස්සේ කරමු එහෙම මාකට් එක පහළට ඇවිල්ලා ඉතින් මෙතනත් සපෝට් ලයින් එකක් කියලා ටච් වෙලා උඩට ගිහලා තියෙනවා මෙතනත් සපෝට් ලයින් එක මොකද මේක ටච් වෙලා තියෙනවා හරි හැබැයි මේක පල්ලෙහාට ක්‍රොස් වෙලා මේ කැන්ඩල් එක ක්‍රොස් වුණාට පස්සේ මාකට් එකේ මේ ලයින් එක රෙසිස්ටන්ස් ලයින් එකක් වෙනවා හරි ඒක වෙන්නේ ඇයි දැන් උන මාකට් එක කැන්ඩල් එක ක්‍රොස් වුණා ක්‍රොස් වෙලා පල්ලෙහාට තව ඔන්න තාම ඩවුන් ට්‍රෙන්ඩ් එක හැදෙනවා
හැදිලා මෙතනින් මාකට් එක උඩට ගිහිලා තියෙනවනේ. දැන් ඔන්න මාකට් එක උඩට යනවා. හරි ක්‍රොස් වෙලා දැන් මාකට් එක රෙසිස්ටන්ස් ලයින් එකක් කියලා තියෙන්නේ. හරි රෙසිස්ටන්ස් ලයින් එක මොකද මාකට් එක උඩට ගිහිල්ලා බලන්න මෙතනින් ආයේ බියර් කැන්ඩල් එකක් හැදිලා මාකට් එක පල්ලෙහාට එන රෙසිස්ටන්ස් එකක් දීලා. ඒ කියන්නේ ප්‍රතිරෝධ එකක් දීලා පල්ලෙහාට එන්න කියලා. ඒකයි මෙතන රෙසිස්ටන්ස් ලයින් එක කියලා තියෙන්නේ. බලන්න මෙතනත් දැන් රෙසිස්ටන්ස් ආයි පල්ලෙහාට ඇවිල්ලා අප් ට්‍රෙන්ඩ් එකක් හැදිලා ආයි රෙසිස්ටන්ස් ලයින් එකක් විදිහට මේක වැඩ කරලා තියෙනවා. පල්ලෙහාට එන්න කියලා. දැන් ඔන්න මේක ආයි සමහරට ඉස්සරහට බ්‍රේක් වෙන්න පුළුවන්. බ්‍රේක් කළා ආයි මේක කොයි වෙලේද උඩට ගියොත් ඒ ලයින් එකට වඩා උඩට ගියොත් ඒක ඇවිල්ලා මේ සපෝට් ලයින් එක තාමත් මෙතන රෙසිස්ටන්ස් ලයින් එක මේක උඩට ගිහලා ආයි පල්ලෙහාට ඇවිල්ලා තාමත් මේ රෙසිස්ටන්ස් ඒක සමහර විට හෙට අනිද්දා මෙතනට ඇවිල්ලා එක්ක පහළට යන්නත් පුළුවන්. මෙතන රෙසිස්ටන්ස් ලයින් එකට මේ මෙතනට වඩා උඩට ගියොත් මේක සපෝට් ලයින් එකක් වෙනවා. එතකොට මේක තවත් මෙහෙම උඩට ගිහිල්ලා ආයෙ පල්ලෙහාට එනකොට මෙතන සපෝට් ලයින් එක වැදලා ආයෙ උඩට ගිහිල්ලා තල්ලු කරන එන්න පල්ලෙහාට එන්න පුළුවන්. ඒක තමයි එකම වෙලා සමහර වෙලාවදී සපෝට් ලයින් එනවා ක්‍රිස්ටල්ස් එනවා එකම ලයින් එක. හරි. හරි මේක අපි කන්ෆර්ම් කරගත්තා ස්ට්‍රෝං සපෝට් රෙසිස්ටන්ස් ලයින් එකක් කියලා. අපි තව ලයින් එකක් ගහමු. මෙතනින්. හරි. මේක මම ගත්තේ මෙතනයි මෙන්න මේ ලයින් එකයි. හරි මේ ලයින්ස් දෙක අල්ල තමයි ගැහුවේ මේ ලයින් එකයි මේ ලයින් එකයි මේ පොයින්ට්ස් තුන. හරි මේ පොයින්ට්ස් තුන අල්ල තමයි ගැහුවේ මොකද රීසන් ඩේටා දෙන්නේ දැන් එතන. මේක අපි බලමු strong support resistance line එකක්ද කියලා. හරි. හරි. මෙතන cross වෙලා තියෙනවා. බලන්න මේක ලොකු strong candle එකක්. මේක strong වෙලා තියෙන්නේ පැයක් ඇතුළතදී. මේක සාමාන්‍ය කැන්ඩල් එකකට වෙන්න විදිහක් නෑ. කැන්ඩල් එකේ 138ක් පිප් ගිහිල්ලා තියෙනවා. ඊටත් වඩා ගිහිල්ලා 150ක් විතර ගිහිල්ලා තියෙනවා. මේ යන්නේ මේ නිවුස් රිලීස් වෙලා. හරි ඉකොනොමික් කැලෙන්ඩර් එකේ නිවුස් රිලීස් වුණ වෙලාවට මෙහෙම වෙනවා. කොහොම හරි මේකේ බොඩි එක කොස්ලා දෙන මොකද මේ වෙලාවේ සෙලර්ස් ස්ට්‍රොක්ලා දෙන හින්දා බලන්න මෙතන පින් බාර් එකක් තියෙනවා. පින් බාර් එකේ හරියටම විච් එක හරි මේ බොඩි එකට පස්සේ තියෙන විච් එක පටන් ගන්න තැන නෙමෙයි ලයින් එක ක්‍රොස් වෙලා තියෙන්නේ. හරි ඒක හොඳ පොයින්ට් එකක්. ඊට පස්සේ මේ ස්ට්‍රෝං කැන්ඩල් වල බලන්න විච් එක පටන් ගන්න හරියෙන් හැදලා තියෙනවා. මෙතනත් පොයින්ට් එක සෙට් වෙලා තියෙනවා. බලන්න මෙතන ඉන්ඩිෂන් කැන්ඩල් එකක් මෙතන මේ නිල් පාට තියෙන පොඩි කැන්ඩල් එක ඉන්ඩිෂන් කැන්ඩල් එකේ විච් එක පටන් ගන්න තැනමයි මේක ක්‍රොස් වෙලා තියෙන්නේ. හරි මේක ක්‍රොස් වෙලා තියෙනවා. බලන්න මේකෙත් මේ එතනම ක්‍රොස් වෙලා තියෙනවා. ඒ කියන්නේ විච් එකෙන් හරි ස්ට්‍රෝං කැන්ඩල් වල ක්‍රොස් වෙලා තියෙන එක ප්‍රශ්නයක් නෑ. හරි මෙතන ටච් වෙලා තියෙනවා. මෙතන ස්ට්‍රෝං කැන්ඩල් එක ක්‍රොස් වෙලා තියෙනවා. බලන්න මෙතන වික් එක ක්‍රොස් වෙලා මේ ඉන්ඩිෂන් කැන්ඩල් පැටර්න් එකේ වික් එකෙන් තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ. මෙතන හැමතැනම වික් එකෙන් ක්‍රොස් වෙලා මේක හොඳයි. හොඳයි. බලන්න මෙතන රිවර්සල් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන සපෝට් මෙතන රෙසිස්ටන්ස් මෙතනilla මෙතන හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා දිනවා. අප් ට්‍රෙන්ඩ් එකේ ඇවිල්ලා මේක මේ වෙලාවේ රෙසිස්ටන්ස් ලයින් එක රෙසිස්ටන්ස් එකේ ලයින් එක වැදිච්ච ගමන් පහළට ගිහිල්ලා ආයෙ උඩට ගිහිල්ලා ඊට පස්සේ මේ ලයින් එක මෙතන ක්‍රොස් වෙලා මාකට් එක උඩට ගිහිල්ලා මේ ක්‍රොස් වෙලා කැන්ඩල් එක ක්‍රොස් වෙච්ච ගමන් මේක සපෝට් ලයින් එකක් වෙනවා. උඩට ගිහිල්ලා දැන් පහළට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා මෙතන ක්‍රොස් වෙලා ආයෙ පහළට ගිහිල්ලා ආයෙ මේක රෙසිස්ටන්ස් ලයින් එකක් කියලා. හරි මෙතෙන්දි මේක සපෝට් ලයින් එක කලින් දවසේ ඊළඟ දවසේ මේක සපෝට් ලයින් එක. සෝරි මේක කලින් දවසේ රෙසිස්ටන්ස් ලයින් එක ඊළඟ දවසේ මේක සපෝට් ලයින් එක. හරි කොහොම තමයි සපෝට් රෙසිස්ටන්ස් ලයින් වෙන්නේ බලන්න මෙතනත් සෙට් වෙලා මේක කන්ෆර්ම්. මොකද මේක දෙසැම්බර් වෙනකන් හදන ගිය අවුරුද්දේ මාස 3ක් 4ක් තියෙනවා. මේක හොඳ ස්ට්‍රෝං සපෝට් ලයින් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. තව ලයින් එකක් බලමු. මේක මෙතන ගමු. හරි මේ පොයින්ට් එකයි තමයි අල්ලගෙන තියෙන්නේ. හරි මේක රතු බලන්න. හරි මේ පොයින්ට් එක අල්ලගත්තට පස්සේ මෙතන ටච් වෙලා දිනවා හොඳට. මෙතනත් ටච් වෙලා දිනවා අපි මේක ඇඩ්ජස්ට් කරමු. මොකද අපිට එහෙම ඇඩ්ජස්ට් කරගන්න ඕක ඒක තමයි හිස්ටරි එකට ගිහලා ස්ට්‍රෝං සපෝට් රෙසිස්ටන්ස් හදාගන්නේ. හරි
මෙතන හරි මෙතන ක්‍රොස් වෙලා තියෙනවා බලන්න වික් එක තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ මෙතන ස්ට්‍රෝං කැනල් එකක් ක්‍රොස් වෙලා තියෙනවා ඉතින් මෙතන ඇඩ්ජස්ට් කරගන්න ඕනේ මොකද පොඩි ඉන්ඩිජන් කැනල්ස් තියෙන නිසා දැන් මෙතන වික් එක තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ හරි මෙතන හොඳයි මේ වාට කියන ෆේක් අවුට්ස් කියලා උඩට ගිහිල්ලා පහළට එන්නේ මෙයා ෆේක් අවුට්ස් හරි ෆේක් අවුට්ස් කියන පස්සේ ගන්න ෆේක් අවුට්ස් බ්‍රේක් අවුට්ස් හරි මෙතනත් හොඳයි මොකද ස්ට්‍රෝං කැනල් ක්‍රොස් වෙලා මේකට කියන්නේ පින් භාගයක් පින් භාගයේ වික් ක්‍රොස් වෙලා හොඳයි හොඳයි නෑ ඒක එහෙම තිච්චාවේ හරි හරි අපිට මේකත් ගන්න පුළුවන් ස්ට්‍රෝං සපෝට් resistance line එකක් විදිහට තව එකක් ගමු මේක හැමතිස්සෙම ඔයාලා මේ සපෝට් resistance lines ගන්නකොට තියෙන ළඟ data වලින් පටන් අරගෙන history එකට ගිහිල්ලා confirm කරගන්න මේක ඒ දවස්වල මේ විදිහේ reversals වලින් bounce වලින් හොඳට මේ trade වෙලා මේ move වෙලා තියනවාද කියලා reverse වෙලා bounce වෙලා තියනවාද කියලා හරි මෙතෙන්දී මම ගන්නේ මේක තමයි ගන්න මම හිතන් හිටියේ හරි අපි බෙක් ගමු මේ ලයින් එකයි මේ මෙතන පොයින්ට් එකයි මෙතන පොයින්ට් එකයි මෙතන පොයින්ට්ස් ටිකයි තමයි මම අරන් තිනේ ක්‍රොස් වෙච්ච තැන් වල මේක කොහොමද ක්‍රොස් වෙනවා හරි මේක බලන්න මෙතන පින් බායි ක්‍රොස් වෙලා තියෙනවා මේ ක්‍රොස් වෙලා තියෙනවා අපිට මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න වෙනවා මේ වගේ හරි ඒකට හරි මොකද මෙතන රිට්‍රේස්මන්ට් එකක් කියලා උඩට ගිහිල්ලා තියෙනවා ස්ට්‍රෝං කැන්ඩල් එකක් ක්‍රොස් වෙනවා මේ කන්ටිනියුෂන් කරන ස්ට්‍රෝං කැන්ඩල් එකක් ක්‍රොස් වෙලා උඩට ගිහිල්ලා තියෙනවා හොඳයි හරි ස්ට්‍රෝං කැන්ඩල් ක්‍රොස් වෙලා තියෙනවා හොඳයි ඉන්ඩිෂන් කැනල්ස් පැටර්න්ස් මේ පොඩි බොඩි එකක් හැදලා ලොකු වික් හැදෙන්නේ මේ ඉන්ඩිෂන් කැනල් පැටර්න්ස් මම කියන්නේ ඉන්ඩිෂන් කැනල් පැටර්න්ස් ඉතින් මේවයි වික් එක ක්‍රොස් වෙලා තියෙනවා මේවයි ගාවින් ගිහිලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ හරි මේකෙත් වික් එක ක්‍රොස් වෙලා තියෙනවා මේක වික් එක ක්‍රොස් වෙලා තියෙනවා ලොකු කැන්ඩල් එක ස්ට්‍රෝං කැන්ඩල් එක බොඩි එක ක්‍රොස් වෙලා තියෙනවා හොඳයි දැන් ෆෙබ්‍රුවරි බලන්න මෙතනත් හොඳයි මෙතනත් හොඳයි මෙතන පොඩි අවුලක් නැහැ අවුලක් නැහැ මොකද ඉන්ඩිජන් කැනල් වල වික් එක ක්‍රොස් වෙලා මේ ඔක්කොම තනි කර බලන්න මේ ක්‍රොස් වෙලා තියෙන්නේ ස්ට්‍රෝං කැන්ඩල්ස් වල බොඩිස් හරි කිසිම පොඩි කැන්ඩල් එකක කිසිම පොඩි කැන්ඩල් එකක බොඩි එක ක්‍රොස් වෙලා නැහැ බලන්න එක තැනකවත් ක්‍රොස් වෙලා තියෙනවද කියලා මේ වගේ පොඩි කැන්ඩල් එක ක්‍රොස් වෙලා නැහැ ඔක්කොම වික් ක්‍රොස් වෙලා තියෙන්නේ කැන්ඩල් ක්‍රොස් වෙලා තියෙන ඔක්කොම කැන්ඩල්ස් බොඩි මේ ස්ට්‍රෝං කැන්ඩල්ස් හරි ඒක තමයි සාමාන්‍ය ස්ට්‍රෝං සපෝට් රෙසිස්ටන්ස් එක ස්වභාවය හරි මේක අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් මේක හොඳ මේ සපෝට් රෙසිස්ටන්ස් ලයින් එකක් කියලා අපි තව එක ලයින් එකක් ගහමු මෙතන මම ගත්තේ මේක මේකයි මේකයි හරි සාමාන්‍ය මම මේ කැනල් වල මේ පොයින්ට්ස් හොයාගන්නේ මේ මොනවාද මේ වික් එකේ මැදට එහෙම නැත්නම් බොඩි එකේ වික් එක පටන් ගන්න තැනින් තමයි මම සපෝට් රෙසිස්ටන්ස් ලයින්ස් ගන්න පටන් ගන්න මේ විදිහට හරි හරි මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එක අල්ලගත්තා අපි ගිහිල්ලා බලමු හරි මෙතන පින් පොයින්ට් එකක් සෙට් වෙලා තියෙනවා ස්ට්‍රෝං කැනල් එකක් ක්‍රොස් වෙලා තියෙනවා බොඩි එක ක්‍රොස් වෙලා තියෙනවා බලන්න හැම එකකම වික් එක තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ හරි මෙතනත් වික් එක ක්‍රොස් වෙලා තියෙනවා මෙතන
පොයින්ට් එක ක්‍රොස් වෙලා තියෙනවා. හරි බලන්න මෙතන ස්ට්‍රෝං කැන්ඩල් වල බොඩි එක ක්‍රොස් වෙලා ඒත් කිසිම ඉන්ඩිසිෂන් කැන්ඩල් එකක හරි මෙතන ඉන්ඩිසිෂන් කැන්ඩල් එක මෙතන අපි මේක ඇඩ්ජස්ට් කරගමු කලින් පහ තිබ්බ එක මෙතන හරි මෙතන තියමු මෙතන අවුලක් නැති වෙයි ඕකේ හරි මේ විදිහට තමයි අපි හිස්ටරි එකට ඇඩ්ජස්ට් කරගන්නේ හරි කලින් කිව්වා වගේ අපි හිස්ටරි එකට ගිහලා මොන හරි අදයක් තියෙනවනම් ඒක ඇඩ්ජස්ට් කරගන්න ඕන හරි ඊට පස්සේ බලමු නෑ තාම පොඩ්ඩක් යන්න හරි ගානටම වගේ බොඩි එකේ වික් එක හැදෙන තැනදී ක්‍රොස් වෙලා තියෙනවා crossing පහල එක ඕකේ මේකනේ මේකයි අල්ලගෙන හරි මේක ක්‍රොස් කරලා මේක ක්‍රොස් වෙලා තියෙනවා ඉතින් මේ විදිහට තමයි අපි ස්ට්‍රෝං සපෝට් resistance lines හරියට ඇඳගත්තාම chart එකේ පේන විදිය අපි හැමතැනින්ම මේ විදිහට මේ lines තියෙනවා නම් ඒක අවුල් හරි අපි නියම support resistance lines ඇඳාම මේ සාමාන්‍ය chart එකේ අපිට පේන current market price එක අපිට සාමාන්‍යයෙන් පේන lines ටික තමයි සාමාන්‍යයෙන් 5ක් 6ක් වගේ උඩින් අපිට තමයි පේන්නේ chart එකේ මේවා ඕගොල්ලෝ H1 එකෙන් ට්‍රේඩ් කරනවා නම් සාමාන්‍යයෙන් සතියකට වගේ සැරයක් අප්ඩේට් කරන්න වෙනවා මේ support resistance lines ටික මොකද මේ දවසට candles 24ක් හැදෙනවා ඉතින් මාකට් එක ගොඩක් මෙහෙම move වෙනවා හැමතැනම මූණ ගොඩක් වෙලාවට move වෙනවා ඉතින් අද තියෙන support line resistance lines තමයි හෙට තියෙන්නේ එතකොට අලුතෙන් අපිට අප්ඩේට් කරන්න මේ ඕගොල්ලන් අප්ඩේට් කරන්න වෙයි කියලා ඔයාලට තේරෙයි සාමාන්‍ය support resistance line මෙන්න මේ විදිහට එකට එකතු වෙලා මේ ඇලිලා වගේ පේනෙයි එතකොට ඔයගලන්ට කොහොම සතියක සැර H1 එක ට්‍රේඩ් කරනවා නම් ඔයගලන්ට සතියක සැරයක් වගේ අප්ඩේට් කරන්න ඕන H4 එකෙත් ඒක එන විදිහට ඔයගලන්ට අප්ඩේට් කරන්න වෙයි කොහොම හරි දැනට H1 එකෙන් ට්‍රේඩ් කරන්න සපෝට් resistance lines ගහන්න ඉස්සරහට පුළුවන් වෙලාවට මේ වීඩියෝස් රිලීස් කරනවා ඉතින් මේක තමයි බේසික් විදිහට මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ support resistance lines සම්බන්ධව මේක එකපාරට ඔයගොල්ලන්ට තේරෙන එකක් නෑ කියන්නේ මීට කලින් support resistance lines ගහනම නැත්තම් පොඩ්ඩක් ටික දවසක් යනි ඔයගොල්ලන්ට මේ ප්‍රැක්ටිස් වෙනවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් තියෙන හැම කරන්සි පෙයර් එකකටම support resistance lines ගහලා මේ පුරුදු වෙන්න සාමාන්‍යයෙන් කරන්සි පෙයර් 28ක් 30ක් විතර තියෙනවා ඕනම MT4 එකක ඉතින් MT4 එකේ සේරම මේ තියෙන පෙයර්ස් ටික දාලා මේ බලන්න මේ කියන්නේ support resistance lines ගන්න පුරුදු වෙන්න සමහර අය කියනවා මේ ඔයගොල්ලන් මුලින් ප්‍රැක්ටිස් කරනකොට කරන්සි දෙක තුනකින් ට්‍රේඩ් කරන්න කමන්න ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් USD based currency වලින් ට්‍රේඩ් කරන්න support resistance line practice වෙන්න ඔක්කොම pairs ටික දාගෙන පුරුදු වෙන්න සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරනකොට USD currency වලින් මුලින් ට්‍රේඩ් කරා හරි මොන හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මගේ වීඩියෝ එකේ මම මේක දෙපාරකට හැදුවේ ඉතින් මේ සමහර ඒවා මේකෙන් මට කියන්න අමතක වෙච්ච ඒවා කියන්න පුළුවන් ඉතින් මොන හරි අවුල් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න ආ වීඩියෝ එක බලමු